Ayubowan, everyone. Welcome back to Law and Life. Are you ready to dive into the world of justice? අපි හැමෝම ජීවිතේ කවදා හරි ගිවිසුමකට අත්සන් කරලා තියෙනව නේද? හැබැයි කවදා හරි හිතලා තියෙනවද ඒකේ තියෙන හැම වචනයක්ම එක වගේ බලවත්ද කියලා? සමහරක් පොරොන්දු නිකම්ම කතා විතරක් වෙනවා. ඒත් තවත් සමහරක් තියෙනවා මුළු ගිවිසුමම උඩු යටිකුරු කරන්න පුරුවන් තරම් බලවත්. ඉතින් කොහොමද මේ දේ වෙන්නේ? අන්න ඒ ගැන තමයි අද අපි මේ විග්‍රහයෙන් ගැඹුරටම කතා කරන්න යන්නේ. ගිවිසුමක තියෙන ඒ සැඟවුණු බලය ගැන. අපි හිතමු මෙන්න මේ වගේ අවස්ථාවක් ගැන. කෙනෙක් පාවිච්චි කරපු වාහනයක් ගන්න යනවා. විකුණන කෙනා ඔහොම කිව්වම ඒක නිකම්ම බඩුව විකුණ ගන්න කියන කතාවක් විතරද? නැත්නම් ඇත්තටම නීතිය ඉදිරියේ වළංගු වෙන බැඳී ඉන්න ඕන පොරොන්දුවක්ද? අනේ ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි අපි අද හොයන්න යන්නේ. හරි එහෙනම් අපි කෙලින්ද කාරණාවට බහිමු. නීතිය ඇතුලේ සාමාන්‍ය කතාවකුයි බරපතල පොරොන්දුවකුයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක වින් කරලා හඳුනගන්න පැහැදිලි ක්‍රමවේදයක්ම තියෙනවා. ඒ කියන්නේ කියන හැම දෙයක්ම ගිවිසුමක කොටසක් වෙන්නේ නැහැ. මෙන්න මේ සංකල්ප දෙක තමයි හැම දෙයකම පදනම. එකක් තමයි කොන්දේසිය. අනිත් එක නියෝජනය. හිතන්නකෝ කොන්දේසියක් කියන්නේ ගිවිසුමේ හදවත වගේ කියලා. ඒක කැඩුවොත් මුළු ගිවිසුමම ඉවරයි. ඒත් නියෝජනයක් කියන්නේ ගිවිසුමකද කෙනෙක්ව පොළඹව ගන්න කෙන දෙයක් විතරයි. ඒ නිසා මේ දෙකේ වෙනස හරියටම දැනගෙන ඉන්න එක අතිශයින්ම වැදගත්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද මේ දෙක අතර වෙනස කියලා තීරණය කරන්නේ කොහොමද කියන එකයි. නිකම්ම අනුමාන කරලා බෑ. ඒකට නීතිය ඇතුලේ පාවිච්චි කරන පැහැදිලි පරීක්ෂණ කිහිපයක්ම තියෙනවා. හොඳයි. දැන් අපි බලමු මේ වෙනස හොයාගන්න අධිකරණයේ පාවිච්චි කරන ඒ රහස් මෙවලම් ටික මොනවද කියලා. මේවා හරියට කතාවක ඇත්තබර මැනලා බලන කෝදුවක් වගේ තමයි. ප්‍රධාන වශයෙන්ම අධිකරණය කරුණු තුනක් දිහා තමයි බලන්නේ. 1. ප්‍රකාශය කළේ ගිවිසුම අත්සන් කරන්න කොච්චර කල් කලින්ද? 2. ඒක ලියවිල්ලක යන්නේ ගිවිසුමෙන්ම සඳහන් වෙනවද? 3. ඒ වගේම වැදගත්ම දේ ඒක කිව්වේ ඒ විෂය ගැන හොඳට දන්න කෙනෙක්ද? ඇත්තරම මේ පරීක්ෂණ තුනෙක් විශේෂ දැනුම කියන එකට තමයි ලොකුම බර වැටෙන්නේ. මොකද යම් ප්‍රකාශයක් කරන්නේ ඒ ගැන විශේෂඥයෙක්ද නැත්නම් සාමාන්‍ය කෙනෙක්ද කියන එක මත තීරණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. මේ නඩු දෙකෙන් කාරණේ නියමටම පැහැදිලි වෙනවා. බලන්න පළවෙනි සිද්ධියේදී සාමාන්‍ය කෙනෙක් ඒ කියන්නේ විශේෂඥයෙක් නෙවෙයි කාර් එකේ මොඩල් එක ගැන වැළඳි තොරතුරක් දෙනවා. අධිකරණයේ තීරණය කළා ඔහු විශේෂඥයෙක් නොවන් නිසා ඒක නිකම්ම නියෝජනයක් කියලා. හැබැයි දෙවනි සිද්ධියේදී කාර් විකුණන විශේෂඥයෙක් මයිලේජ් එක ගැන වැරදි දෙයක් කිව්වම අධිකරණය කිව්වා නෑ ඒක ගිවිසුමේම කොටසක්. ඒ කියන්නේ කොන්දේසියක් කියලා. ඉතින් පේනෝ නේද කතාව කියන්නේ කවුද කියන එක කොයිතරම් තීරණාත්මකද කියලා? හරි. දැන් අපි දන්නවම යම් ප්‍රකාශයක් කොන්දේසියක් වෙන්නේ කොහොමද කියලා. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේ කොන්දේසි කොහොමද ගිවිසුමකට ඇතුල් වෙන්නේ කියන එක. හොඳයි. සරලම ක්‍රමය තමයි ප්‍රකාශිත කොන්දේසි. මේවා තමයි දෙපාර්ශ්වයම කතා කරලා හරි ලියලා හරි පැහැදිලිවම එකක වෙන දේවල්. ඉතින් මේවා ගැන සාමාන්‍ය ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒත් සමහර කොන්දේසි තියෙනවා ගිවිසුමේ කොහෙවත් ලියලා නැහැ. කවුරුවත් කතා කරලත් නැහැ. ඒත් නීතිය ඒවත් ගිවිසුමේ කොටසක් විදිහට සලකනවා. මේවර තමයි කියන්නේ ගම්ම්‍යවන කොන්දේසි කියලා. හරියට නොපෙනෙන තීන්තෙන් ලියවුඳු ගිවිසුමේ කොටස් වගේ. එතකොට මේ නොපෙනෙන කොන්දේසියේ එන්නේ කොහෙන්ද? ප්‍රධාන වශයෙන් තැන් තුනකින්. සමහර වෙලාවට යම් කර්මාන්තයක තියෙන සම්ප්‍රදායන් නිසා. තවත් වෙලාවට රටේ තියෙන නීති, ඒ කියන්නේ ව්‍යවස්ථා නිසා. ඒ වගේම සමහර වෙලාවට ගිවිසුමක හිඩස් පුරවන්න අධිකරණය විසින්ම මේවා ඇතුළත් කරනවා. දැන් තමයි අපි වැදගත්ම කොටසකට එන්නේ. ඒ තමයි ගිවිසුමක තියෙන හැම පොරොන්දුවක්ම හැම කොන්දේසියක්ම එක වගේ බලවත් නැහැ. ඒ අතර පැහැදිලි දූරාවලියක්, ඒ කියන්නේ බලය අනුව පෙළගැස්මක් තියෙනවා. මේක තේරුම් ගන්න හොඳම විදිහ තමයි මේ උපමාව. හිතන්නකෝ ගිවිසුමක් කියන්නේ ගෙයක් කියලා. එතකොට සමහර කොන්දේසි හරියට ඒ ගෙදර අත්තිවාරම වගේ. අත්තිවාරම නැතුව ගෙයක් නෑනේ. තවත් සමහර කොන්දේසි බිත්තියේ ගාලා තියෙන පාට වගේ. ඒකත් වැදගත් තමයි ඒත් අත්තිවාරම තරම් නෙවෙයි.
නීතියේදී මේ අතිවාරමට කියන්නේ කොන්ඩිෂන් නැත්තම් මූලික කොන්දේසිය කියලා. අර තීන්තාලේපයට කියන්නේ වරන්ටි නැත්තම් අනුකොන්දේසිය කියලයි. බලන්න මේ දෙක කැඩුවම වෙන දේ කොච්චර වෙනස්ද කියලා. මූලික කොන්දේසියක්. ඒ කියන්නේ අතිවාරම කැඩුවොත් අනිත් පාර්ශවයට මුළු ගිවිසුමම අවලංගු කරලා වන්දිත් ඉල්ලන්න පුළුවන්. හැබැයි අනුකොන්දේසියක් අර තීන්ත වගේ දෙයක් කැඩුවොත් ගිවිසුම අවලංගු කරන්න බෑ වන්දි විතරයි ඉල්ලන්න පුළුවන් වෙන්නේ. ඉතින් හැම කොන්දේසියක්ම හරියටම අත්තිවාරයක් හරි තීන්තියක් හරි කියලා වර්ග කරන්න බෑනේ. සමහර ඒවා තියෙනවා මේ දෙක අතරමැද. අන්න ඒ වගේ අලුපැහැති කලාපයක් වෙනුවෙන් නීතියේ වෙනමම පිළිතුරක් තියෙනවා. මේ උපුටා ගැනීම එන්නේ හරිම ප්‍රසිද්ධ නඩුවකින්. සරලවම මෙතන කියන්නේ නැවක ලීයක ඇණයක් ගැලවුණා කියලා. මුළු නැව කුලියට ගත්ත ගිවිසුමම අවලංගු කරන්න එක තේරුමක් නැති වැඩක් කියන එකයි. අන්න ඒ තර්කයේ මත පදනම් වෙලා තමයි අතරමැදි කොන්දේසි කියන සංකල්පය බිහි වුනේ. මෙතනදී ප්‍රතිපාකයේ තීරණය වෙන්නේ කඩකිරීම කොයිතරම් බරපතලද කියන එක මතයි. හරි. දැන් අපි මේ ඉගෙනගත්ත හැමදේම එකට එකතු කරලා බලමු ප්‍රායෝගිකව මොකක්ද වෙන්නේ කියලා. ඇත්තටම ගිවිසුමක් කඩ වුණාම ඒකෙන් ඉවත් වෙන්න පුළුවන් වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද? මේ නඩු දෙකෙන් වෙනස හොඳටම පැහැදිලි වෙනවා. බලන්න ඔපෙරා ගායිකාව මංගල දර්ශනයටම ආවේ නැති එක ගිවිසුමේ අත්තිවාරම කඩකිරීමක්. ඒ කියන්නේ ඒක මූලික කොන්දේසියක්. ඒ නිසා රංගහලට පුලාම් වුණා යාලි ගිවිසුම අවලංගු කරන්න. හැබැයි අනිත් ගායකයා පුහුණුවින් වාර කිහිපයක් මගහැරිය එක සාපේක්ෂව සුළු කඩකිරීමක්. ඒක අනුකොන්දේසියක්. ඒ නිසා ඔහුව අයින් කරන්න බැරි වුණත් සිදුවුණු පාඩුවට වන්දිල්ලන්න පුරුවන්කම ලැබුණා. එහෙනම් අපි අද කතා කරපු දේවල් වලින් මතක තියාගන්න ඕන වැදගත්ම පාඩම් ටික තමයි මේ. පළවෙනි එක හැම පොරොන්දුවක්ම එක වගේ බලවත් නැහැ. දෙවෙනි එක විශේෂයෙන්ම විශේෂඥයෙක් දෙන වචනෙට නීතියෙන් වැඩි බරක් දෙනවා. අන්තිමට ගිවිසුමකින් ඉවත් වෙන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ කඩවුණු පොරොන්දුව කොච්චර බරපතලද කියන එක මතයි. ඉතින් ඊළඟ වතාවේ ගනුදෙනුවකට ගිවිසුමකට එළබෙද්දී එහි ඇති වචනවල සැඟවුණු බලය ගැන එහි අත්තිවාරය මොකද්ද තීන්තාලේපය මොකද්ද කියන එක ගැන මොහොතක් හිතන්න. මොකද කුඩා අකුරින් තියෙන දේවල් වලට සමහර වෙලාවට හිතා ගන්නවත් බැරි තරම් ලොකු ප්‍රතිවිපාක ඇති කරන්න පුළුවන්. Ayubawan everyone, welcome back to Law and Life. Are you ready to dive into the world of justice? මගේ YouTube channel එක subscribe කරන්න. ඔයාලා හොඳ මිනිස්සුયો නම් අමතක කරන්න එපා like button එක click කරන්න. අනිකාට උදව් කරන්න කැමැත්තක් තියෙනවා නම් මේක කරන්න අමතක කරන්න එපා.